ආයිබෝවන් හැමෝටම සුබ දවසකට අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා. වසරකට පසු රවි ග්‍රහතුමා හෙවත් සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වෙලා උච්ච වීමත් සමග උදාවන සිංහල අලුත් අවුරුදු පොදු පලාපල කතනේ. ඉතින් පසුගිය වසර කිහිපයටම වඩා මේ උදාවන අලුත් අවුරුද්ද අපි හැමෝටම විශේෂයි. ඒ ඇයි කියනවා නම් පියවරෙන් පියවර අපි කාගෙත් ජීවිතය දිනන්නට කඩා වැටුණු ජීවිතය ගොඩනගා ගන්නට දොරටු විවර වෙන වාසනාවන්ත වසර තමයි මේ 2025 වර්ෂය. ඉතින් පෙර කවරදාටත් වඩා ආදරණීය ඔබ මෙවර සිංහල අවුරුදු උදාවේ සුබ මුහුර්තයන්ට අනුගතව ඔබගේ අවුරුදු සැමරීම සිදු කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ හරහා ඔබට ඔබේ ආදරණීය පවුලට සුවිශේෂීම විශිෂ්ට ආශිර්වාද හිමි කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ කායික මානසික ශක්තිමත් භාවය සහ සෞභාග්‍යමත් භාවය වර්ධනය වීමක් සිදු කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පැල සිටුවීමේ නැකතට සබා දහමට පැලයක් දායාද කිරීමටත් අමතක නොකළ යුතුයි. ඉතින් වැඩි ඉඩකඩක් තිබෙන අය ටිකක් ලොකුවට වැඩෙන ශාකයක් සිටුවීම සිදු කරන්න. ඉතින් එවැනි ඉඩකඩ අඩු පහසුකම් තියන අය පුංචියට වැවෙන ඖෂධීය ශාකයක් හෝ සිටුවීම සිදු කරන්න. පෝච්චියක හරි කමක් නැහැ. ඉතින් අපි බලමු මෙවර සිංහල අවුරුදු උදාවෙන් ඒ කියන්නේ සූර්ය දිව්‍ය රාජෝත්තමයන් හෙවත් රවි ග්‍රහතුමා තම ගමනේ වසරක නිමාව සිදු කර මේෂයට ප්‍රවිෂ්ඨ වී එහි උච්ච බලයෙන් යුතුව උදා කරන නව ආරම්භයක් ලබා දෙන මේ සිංහල අලුත් අවුරුදු උදාව පොදුවේ ඔබට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පෙර හැමදාමත් වගේ පුංචි මතක් කිරීමක් කරන්නම්. ඒ තමයි ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක. තාමත් ඔබ subscribe නොකළ කෙනෙක් නම් channel එක like කර subscribe කරලා දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න. වෘෂභ ලග්න හිමි ඔබටත් මේ පසුගිය කාල සීමාවට වඩා පියවරෙන් පියවර ඔබගේ ජීවිතය ඉතාමත් සුබදායක වටපිටාවක් ගොඩ නැගෙනමින් තිබෙන කාලයක තමයි මේ ඔබ සිටින්නේ. ඉතින් විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමියත් උච්ච බලයෙන් ගෝචරය සිදු කරන කාල සීමාවක්. ඒ වගේම සියලු සුබඵල දෙන යෝගකාරක ශනි ග්‍රහතුමත් සියලු ලැබීම් පෙන්වන භාවය වන 11 වන භාවය තුලට ප්‍රවිෂ්ඨ වුණා. එවැනි කාල සීමාවක් තුල සිදුවන මෙම ග්‍රහමාරුවත් ඔබට ඉතාමත් සුබදායකයි කියන කාරණය පෙන්වා දෙනවා. ඉතින් මෙම ග්‍රහමාරුවත් සමග රවි ග්‍රහතුමා ඔබගේ 12 වන භාවය තුල උච්ච වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 12 වෙනි භාවය කියන්නේ ටිකක් අසුබදායක භාවයක්නේ. නමුත් ඔබට කිසිම අසුබතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊටමත් සුබදායකයි කියන කාරණේ ඊට විශ්වාසයෙන් පෙන්වා දෙනවා. ඒ නිසා ඔබටත් පියවරෙන් පියවර ජීවිතයේ ඊටමත් සාර්ථක භාවය කරා රැගෙන යන මේ වාසනාවන්ත 2025 වර්ෂය තුල මෙවර සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ඉතාමත් විශේෂයි කියන කාරණය ඉතා විශ්වාසයෙන්ම පෙන්වා දෙනවා. ඔබටත් සතුටින් සැනසුමෙන් සෞභාග්‍යයෙන් යුතුව ඔබගේ ආදරණීයන් සමග ඉතාමත් සැහැල්ලු සිතින් ප්‍රීතියෙන් මෙවර සිංහල අවුරුද්ද ගත කරන්නට වාසනාව හිමි වෙනවා. ඒ වගේම අග හිඟ දුරු වෙලා ඔබට වියදමට සරිලන ආකාරයෙන් වත් සියලුම දෙනාට ලැබීම් ශක්තිමත් වෙලා ඔබගේ සිතට කිසිදු ආකාරයේ පීඩාවක් නොමැති වෙන ආකාරයෙන් ආර්ථිකය ශක්තිමත් වෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. ඉතින් ටිකක් තරමක් වැය පක්ෂයේ ඉලයා හැකියවීමක් වෙනවා. ඉතින් අවුරුදු මාසය කියන්නේ කොහොමත් අපේ තියෙන දේවල් අපිට වැඩියෙන් වියපැහැදම් වෙන කාලයක්නේ කොහොමදත්. ඉතින් අපි යුතුයකම් ඉටු කරන මාසයක්, අපේ වැඩිහිටියන්ට අපි තෑගි භෝග දෙන මාසයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඉතින් වැය පක්ෂිය ඉහෙන යනවා. නමුත් වටිනාකම තියෙන්නේ වැය කරන්න හරි අපිට අතමිට සරු වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ නිසා ඔබට
වියදමට සරිලන ආකාරයෙන් හෝ අතමිට සරු වෙනවා ආදායම් මාර්ගයේ ශක්තිමත් වෙනවා කියන කාරණය මුලින්ම සඳහන් කරේ. ඉතින් සියලු කරුණු කාරණා තුල ඔබගේ ජීවිතය ගොඩනැගෙමින් පවතින ඔබට වාසනාවේ දොරටු දවසින් දවස විවර වෙනවා කියන කාරණයත් ආදරෙන් මතක් කරනවා. ඒ නිසා සමස්ත ජීවිතය තුලම කරුණු කාරණා සියල්ල හොඳින්ම සිදු වේවි. මෙවර සිංහල අලුත් අවුරුද්දත් ඉතාම සාර්ථක ලෙස ගත කරන්නට වාසනාව උපරින්ම ඔබට හිමි වෙනවා. ඒ අතර කියන්නට ඕනේ තරමක් ඔබ මෙහෙම වෘෂභ ලග්න හිමියෙක් ඉන්න පුළුවන් ටිකක් ආවේගශීලී ගති තියෙන අනිත් අයත් එක්ක කටයුතු කරනකොට ටිකක් නුරුස්සනා ගති ස්වභාවයෙන් තියෙන අන්න එවැනි අය තරමක් ඔබ ඒ පුජ්‍යලයාට අනුගත වෙමින් අවබෝධයක් ඇතුව කටයුතු කරන්න. මොකද රවි ග්‍රහතුමා උච්ච වෙනවා කියන්නේ ටිකක් අපි තුල ටිකක් මමත්වය, ටිකක් ආඩම්බරකම, ටිකක් අපි කියන්නේ අර ආත්ම අභිමානය කියන එක උපරිමයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා උපතේදී රවි ග්‍රහතුමා අසුබව සිටින වෘෂභ ලග්න ඔබ ටිකක් වැඩිහිටි පාර්ශවයත් සමග කටයුතු කරනකොට ටිකක් ඔබට වඩා උසස්යා කියන පුජ්‍යලයොත් එක්ක උසස්යයි සම්මත ස්ථාන තුල ගනුදෙනු කතාව පවත්වාගෙන යනකොට ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම උත්සව ප්‍රිය සංഭാෂණ තුලදී ඔබ ටිකක් සැලකිලිමත් භාවයෙන් කටයුතු කරන්න. ඒ විට අනිවාර්යෙන්ම අන්නේ කාරණයට අවධානය යොමු කළහොත් ඔබට අති විශේෂ සුබඵල හිමි. තාමත් ජීවිතයේ කාලයකට අමතක නොවන සිංහල අලුත් අවුරුද්දක් කියන කාරණය මතක් කරනවා. එහෙමනම් ආදරණීය වෘෂභ ලග්න හිමි ඔබ සැම සියලු දෙනාටම ජයම වේවා. සාම්‍ය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.